ආයිබෝන් සියලු දෙනාටම ඉතින් අද මට දුරකථනයක් ලැබෙනවා පානදුර ප්‍රදේශයේ නිවසක බාත්රූම් එකක් ඇතුලේ විශාල තිත් පොළඟක් ඉන්නවා කියලා. ඉතින් අපි ගිහිල්ලා බලමු. එයා වෙතනින් ඉවත් කරගෙන එමු. මේ කොහෙන්ද එන්නේ? මේ මෙහින් එන්නේ නැත්තේ. ඔතන මේ ෂීට් කෑල්ල තිබුණේ ඔතන තියලා දෙන්න. එතනින් එන්නේ නැත්තේ. හිස්සිඩම දිහා පැත්තේ තියෙන්නේ. ඔව් හිස්සිඩම. එතන මේ පෞගේ දවසට සුද්ධ කරන අතර කොච්චර අපෝ. ඒකටයි වුණා සතුටු. මේක හැබැයි හොඳටම ඉඩ නැති වෙන්න තියලා තිබුණේ. ඔව්. කෑල්ල තියලා ගලක් තිබුණේ. මම ඔය මෙතන වහන්නම් දැන්. ආන්ට ඇදෙනකොට ඒක තද වෙනවනේ. ඔව්. මේකට දාන්න කිව්වට. කොරණ කියන්නේ ඉතින් ටිකක් දාන්නේ. ආවේගශීලී සතෙක්. දැන් රස්ත කරන්න බලනවා මම නයිට් වෙඩි වෙඩි. ගන්න ගියා මේ අරින්න. සද්ද නැහැ නේද ජර ජර. මෙතන ඇස්සේ. ඉන්නවද? ඉන්න. එච්චරම මේ ලොකු සතෙකුත් නෙමෙයි සාමාන්‍ය සතෙක් අඩි 3ක විතර මාරක් විතර ඉන්නවා. ඔව් මං කිව්වා අඩි 3මාරක් අපිට. ගුලි වෙලා නෙන්නේ. ඔව්. ඔව් අඩි අඩි 4කට කිට්ටු වෙන්න ඉන්නවා. හොඳ මේ පැති පිරිමි සතෙක් හොඳද අරුණ. පුරුදුනම නේද එන්නේ ඔහොම. මොකද? පුරුදුනම නේද එන්නේ ඔහොම. නෑ එහෙම පුරුදුයි කියලා එන්නේ නෑ. මේ මෙයා කලබල වුණාම පිඹිනවා. පිඹලා මේ පැනලා දෂ්ට කරනවා. ලියෝ. ඔකෝ දැක්කේ කොහොමද? ඒකට රොස් දාන්න යනවද ඔයාලා? අනේ අම්මා මේ ගේ මොප් කරන්න ඔව්. මේ මෙතන මොප් එක එල්ලලා තියෙනවා. ඒක ওই ටැප් එකෙන් මේව කරගන්න ගියේ. උදේ. එතකොට දොර අරිනකොටම හිටියා. ඊට පස්සේ මොන පිඹිනවද? දැක්කද? මෙයාගේ ස්වභාවය තමයි පිඹලා දෂ්ට කරන්නේ. ඕ. හරි. ඉස්සරහට වගේ. ඔව් ලස්සනයි. ඒක සාමාන්‍යයෙන් අපිට හම්බෙන සතුන්ගෙන් මේ ලස්සනම සතා තමයි තිත් පොළඟ කියන්නේ. හරි. දැන් මේ සතෙක් මේ ඇත්තටම හරිම ආවේගශීලී. ඒ කියන්නේ පැනලා දෂ්ට කරනවා. හරි හරි. කොහොමද? හරි. සාමාන්‍යයෙන් කෙනෙක්ට වැඩි දැන් මෙයාට මේ ජවය වැඩි. දැන් මීටේදී හොඳ හැදිච්ච සතෙක් වුණොත් මෙච්චර ජවය නැහැ. දැන් ටිකක් අඩුයි. මෙයාට දැන් ඔහොම ඉන්න සතාට මෙහෙම පැනලා දෂ්ට කරන්න පුළුවන්. අනික මේ මෙයාගේ විසදලක් සාමාන්‍යයෙන් කොච්චර දිගයි කියලා හිතෙන්න පුළුවන්ද? අඟල් දෙකමාරක් තියෙනවා. ඔව් ඒක තමයි මෙයාගේ දර්ශනීය මාරාන්තික වෙන්න හේතුවක් ඒක තමයි මේ විසදලක් අඟල් දෙකමාරක් තියෙන එක. මේ අඟල් දෙකමාරක් තියෙනවා අපි ඇඟේ දුකම යනවනේ. සාමාන්‍ය මෙයා විස අපිට මේ අර අපි සිලින්ඩරයකින් ඉන්ජෙක්ට් කරනවා වගේ තමයි මෙයාගේ විස අපි ඇඟට යන්නේ. හැබැයි නාගයේ කිංකෙටි වෙනස්. නයාගේ විස මේ වෙනම තියෙන විස කෝෂ විස ග්‍රන්ථි වලින් වෙන වෙනවා. මෙයාගේ කෙලින්ම දල ඇතුලින්ම අපේ ඇඟට විස යනවා. සිලින්ඩරයේ විදිහට. සාමාන්‍ය මෙයාට අපේ බුට්ටක් ඉල්ලුනොත් දෂ්ට කරන්න පුළුවන්. ඔව් පුළුවන්. අඟල් දෙකමාර දිගයි. මෙයාව හැටි අතුරන්නේ කලබල නොවන විදිහට. කලබල වුණොත් මෙයා හොඳට හැදිච්ච පිරිමි සතෙක් වෙනවා. ඇත්තම ලස්සනයි මේ සතෙක් වෙයි. එයාලගේ විස වර්ග 3ක් තියෙනවා. ඔය දරුවනේ. ඔව් මෙයා සාමාන්‍ය දෂ්ට කරොත් ගාස්ලට මේ ඉක්මනින් රෝහල් ගත කරේ නැත්නම් මේ මැරෙනවා. ඊට අමතරව මේ බේරුණත් අතුරාවා දෙන්න පුළුවන්. අස්සේ නැතුව වඩු ප්‍රශ්න ගොඩාක් එන්න පුළුවන්. මොකද මෙයාගේ විසේ තරම් ප්‍රබලව බලපෑම අපිට. මේ කලබල වුණොත් නිකන් අර ටයරේ උලම් බහින වගේ සද්දයක් නිකුත් කරනවා සී ගාලා. ඒත් එක්කම ඇකිලිලා දෂ්ට කරනවා. හැබැයි මේ විද්‍යා මත ගොඩක් තියෙන පොළඟා පැන දෂ්ට කරනවා කියලා එහෙම එකක් ඇත්තටම නෑ. මේ දැන් මෙයා අඩි 3ක් දිග නම් 4යි කියන්නේ. 4 මෙහෙම ඇකිලිලා තමයි සාමාන්‍ය පොළඟෙක් ඉන්නේ. එතකොට මෙයාට අඩි 3ක් විතර ඒ ප්‍රමාණය දික් කළා දෂ්ට කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වේගෙන්ම අපිට හිතා ගන්න මෙයාට ඊතාලිය කියලා සාමාන්‍යයෙන් කියන්නේ. ඊතාලියක ගිහින් දෂ්ට කරලා ආයි ගන්නවා. අපිට හිතා ගන්නවත් බෑ. මෙයාගේ ආසන්නෙන් දැන් මෙතනින් කවුරු හරි ගියොත් මෙයාට පුළුවන් පැනලා හිතාගෙන විරේකින් දෂ්ට කරලා අපෝ ඇඟ ළඟට එන්න. හැබැයි මේ හරිය අධික්ෂේපයට දෂ්ට කරන්න බෑ. ඒවා මිනිස්සු හදාගත්ත දේවල්. ඇත්තට මෙයාට පුළුවන් එයාගේ ඇගේ ප්‍රමාණය තමයි පැනලා වේගෙන්ම. මෙයා තමයි වේගෙන්ම දෂ්ට කරන සර්පයා. මොන පොළඟක්ද ඔය? මෙයාට තමයි තිත් පොළඟා, දාර පොළඟා, ගැට පොළඟා, සෝන් පොළඟා කියලා හැමෝම හඳුන්වන්නේ එක සතාට. මෙයා සාමාන්‍යයෙන් මේ
හරියම මම 30 පොළඟ මෙයාට කියන්නේ. ඔව්. දරුණුයිනේ. දරුණු නේද? උපරිම දරුණුයි. ගැට පොළඟ කියන්නේ මෙයාටමයි. ඔයාගේ ඒක තමයි. ඔව් සාමාන්‍ය මෙයා ගෑවොත් ගොඩක් වෙලාට මේ බේර ගන්න අමාරුයි. බේර ගන්න පුළුවන් ශනිකව රෝහල් ගත වෙන්න ඕන. ටග්ගාන මේ ලේ ගන්නවා. ලේ ගල්ලු. ලේ ගැටි ගහනවා. ඔව්. මෙයාගේ විෂ වර්ග තුනක් තියෙනවා. හිමෝටොක්සින්, නියුරොටොක්සින්, සයනොටොක්සින් කියලා. ඒ විෂ තුනම අපිට බලපාන එකපාර. ඒක තමයි වෙන්නේ. ඔව් ඒකයි. සාමාන්‍යයෙන් මේ දැන් ණයටත් වැඩිය උග්‍ර විෂ ලිස්ට් එකේ මෙයා ඉන්නේ. හැබැයි මේ පරිසරයේ ලොකු සතෙක් ඉන්නවනම් එයා මෙයාව ලොකු ණයෙක් ඉන්නවනම් ණයා මෙයාව ගිල දානවා. ඔව්. ඒකයි මම හැමෝටම කියන්නේ ණය අයින් කරනකොට ණයා පරිසරයේ ඉන්න දෙන්න කියලා. දැන් ණයකින් අපිට වෙන අනුතුරු අඩුයිනේ. මේ සතෙක් අපිට සෙනිකව දස්ත කරනවා. පේන්නේ නැහැ මෙයා. පේන්නේ නැහනේ. හැබැයි ලොකු ණයෙක් ඉන්නවනම් මේ පරිසරයේ මෙයාව ගිල දානවා ණය. දැන් විතරක් වගේ මොනක් කරනවද? දැන් කන්නේ. මෙයා විතර කන සතෙක් නෙමෙයි. පොළඟගේ සාමාන්‍යයෙන් ආහාරය වෙන්නේ මීයෝ ගෙම්බෝ ඇතර මේගොල්ලෝ ඉන්නවනම් ආයෙකට එනවා. ඔව් ඒක තමයි ගොඩක් ඉන්නේ කෑම හැගෙන මීයෝ ගෙම්බෝ තමයි ගොඩක් ආහාරේ කුරුළු පැටව. මෙයා දැන් විතර කන්නේ නැහැ මේ සතා. පොඩි. ආ මේ නිසා මෙයා කැලේකටම දාන්නේ. අන්න ඒකනේ. කොහෙද වගේ කැලවලට විසිට කරන්නේ? විසිට කරන්න ගිහිල්ලා දානවා මේ උඩවලව හරි අපි ඒක රක්ෂිත ඒ වගේ දෙයකට තමයි දාන්නේ. එයාව බැලුවේ විදිහට පේන්නේ නැති කබේ. ඒක තමයි මොනවා හරිද අපි වගේ කෙනෙක් ඉන්නේ නැත්තම් මෙයාට විකල්ප නැහැනේ. එක්ක ඔයාලට සිත් වෙනවා කවුරු හරි කෙනෙක්ට කියන මල්ලි මෙයායින් කරලා දෙන්නේ ඒ නිසා මරන්න වෙනවා. නැත්තම් ඔයාලා භූමි තෙල් හරි මොනවා හරි ගහන්න වෙනවා. මේ සතෙක්ට භූමි තෙල් ගහුවොත් හරිම අපරාධයක්. හැම දී වෙලා ඒක තමයි. හැම දී වෙලා ඇතුළට ගිහිල්ලා සතියක් විතර ගිහිල්ලා මැරෙනවා දුක් විඳනවා. අපිට ඇසිඩ් ගහන්න මෙයාගේ නම් පෑගින්න ඕනේ ආසන්නෙට ගියත් දස්ත කරනවා. මූ අර ගැටුනේ සැර පොළොංගු නේද? ඔව් සැර කියන්නේ මෙයා දස්ත කරන ගොඩක් කරලා මැරෙන්නේ. ගැට පොළඟ කියලා කියන්නේ ගොඩක් අය මෙයාට තමයි. ඔව්. මෙයාට ගැට පොළඟ, තිත් පොළඟ, දාර පොළඟ, සෝන් පොළඟ කියලා සංහවරු කියනවා. හරියම නම තිත් පොළඟ. මෙයා අඳුර ගන්න ලේසියිනේ. මෙයාගේ මේ දන්වැල ආකාරයට මේ ඇඟේ තියෙන්නේ මෙයාගේ තමයි. පිඹුරා මෙයාගේ වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. මෙන්න මේ රටාවේ. මේදී දන්වැලක් වගේ රටාවක් තියෙන්නේ මේ සතාට විතරමයි. පිඹුරාගේ මේ විදිහේ නෙමෙයි තියෙන්නේ. වලාකුළු වගේ මෙහෙම තැනින් තැන. මෙයාගේ රටාව ඔන්නෝමයි තියෙන්නේ. ඉතින් මේ සතේ දැක්ක දැන අඳුර ගන්න පුළුවන්. පිඹුරාගෙන් වෙන් කළා. ඔව්. අතන උඩ වෙලා හිටියද? ඔව්. එහෙම යන්නේ නෑ සතා වේගෙන්නේ. යනවා. අතෑරියුත් දැක්කද යන්නේ? එක තැන ඉන්නේ නැද්ද ඔගොල්ලෝ? මෙයා සාමාන්‍යයෙන් රැයට තමයි ගියාදී කිව්වේ. දවල්ට මෙයා ඔය මේ දැන් මෙයා රැය වෙන්නේ නැත්තේ ඔකට. දවල්ට මේගොල්ලෝ හැංගිලි ඉන්න සතුනේ. මේ ඇස් පේන හරියටම දවල්. නෑ නෑ එහෙම එකක් නෑ. ඇස් පේනවා මේගොල්ලෝ රැය 10න් පස්සේ වගේ තමයි ගොඩක් කියලා ඩිලියට බයි. අනුතුරු වැඩි නේ පරිසරයේ නේ. ඔව්. ඉතින් මේ සතෙක් හැබැයි ඉන්නේ ඉතින් ගේම්බෝ මීයෝ මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. දැන් මෙයාට පුණා ලොකු මීකුණා ගිනේ මෙහෙම ඔලුව තිබුණා නේ පට ඇරන ගොඩ ලොකු මෙයාලා. ඒ වගේ බයයි මේ ළමයි. ඔව් මේ අධි අවදාන සතෙක්. දැස්ස කරන බලනටක් ගන්න. අම්මෝ වයස ඇති උන්නේ. අවුරුදු 4ක් 5ක් විතර වෙන සතෙක් මේ. ඊර්ල යන තමයි බලන්නේ. මම මේ මොරණ මිල්ලනි. ඔව්. අපි මොනවදදී? ඔය මොරඳුරිද බලන්න තෑරිත් යනවා. ඕනේ. එයා හරිම කිවුර සද්දයක් තමයි සීගාලා ඒ කියන්නේ දස් වේකට සූදානම්. දාලා මේ ඇඟ මේ තියෙන දැනුත් පැතලි කරලා තින්නේ. මේ පැතලි කරොත් එයා දෂ්ට කරන්න සූදානම් වෙලා තමයි ඉන්නේ. මෙහෙම ඉන්න සතාට මෙතනට පැනලා දෂ්ට කරලා දැන් මෙයාට දිගයි නෙතර. මෙතනටත් පැනලා දෂ්ට කරලා දැයි. ඉන්දිනෝ වගේනේ. ඔව් ඒ ටයරේ උලම්බයිනවා වගේ තියෙන්නේ. එයා හරි කිවුර සද්දයක් නිකුත් කරා. ඒ ගෑන් සතෙක් වෙන සතෙක් මෙයා ඉන්න සතෙක්. ඉන්න සතෙක්. ඔව්. ඉන්න සතා තමයි ආවේගශීලී හැසිරෙන්නේ. ගෑනු සතත් ටිකක් මෙයා ආවේගශීලී ගතිය වැඩි. සාමාන්‍ය අඩි 4කට 3මාරකට වැඩි. එන්න මේ හාපැත්තෙන් ආවද කියලා මට සැක. එහෙන් එන්නේ නැත්තේ ඔය. කලින් එක හිටියයි පැත්තේ. ගන්න බයිනත් ෆොටෝ ගන්න මම ඉන්න. ඒ උඩවල පැත්තේ තමයි දාන්නේ. ඔව් උඩෝලේ හරි රක්ෂිතයකට හරි තමයි මොකද දැන් දැන් මිනිස්සු ඉන්න පරිසරේ දැන් මම මේ සතේ එක්ක ආයි මැරෙන්න පුළුවන් නේ. දැන් අපි කරන සේවය ඒ සතාට ආයි ආයෙත් නොවෙන්න ඕනේ. මට පුළුවන් නේ. ඔව්. අපි බිහිසුනම සර්පයා. නේද? ඔව්. එනිකෝ දස්ත කරනවා. හිතා ගන්න බැරි තරම් වේගෙන්. බානුක දැන් මිදුළු හිටියෝ පේනවද කියලා පේන්නේ නැහැ. අපිට හිතා ගන්න බැරි තරම් වේගෙන් මෙයා දස්ත කරනවා. ඔව්.
මෙහෙම කරලා දෂ්ට කරලා අරගෙනත් ඉවරයි. මෙහෙම ඇදුරුවාට ඊතාලිය කියලා මෙයාට සාමාන්‍ය කියන්නේ. ඒ තරම් වේගෙන් දෂ්ට කරලා ඔව්. අඟල් දෙකමාර පැනලා උන දෂ්ට පැනලා. ඔය පැනලා කියන්නේ මෙයාගේ සීමාව. දැන් මෙයා උන්ඩිලා ඉන්නේ මෙහෙම. ඒතර මෙයා දැන් මේ දිගයිනේ. ඒතර මෙතන උන්ඩි කියොත් අන්න හරියට ගහලා ඉන්න. නැතු මෙයාගේ ඔහොම අඩිය. ඉන්නකොට මෙයාලා ගහන අමාරු මුංගි වෙන්න ඕනේ නේ. ඔව් මෙහෙම ඉන්නකොට ඔන්න මුළු පස්සරාදන් තමයි ගහන්නේ වෙලි. එච්චර. ඔන්න ඒ ප්‍රමාණය තමයි. ඔව්. මේගොල්ලෝ කෑන්ට පාරේ යනවා. හැබැයි එහෙම ඉන්නකොට මෙයාට පැත්තට ඔව් රැයට තමයි යන්නේ මෙයා. පෙරේද හම්බුනා ඉස්සරහ මෙන්න මේ. ඒක තමයි රැයට තමයි කියන්නේ. මොකද කැරලි යන්නේ රාට එන්නේ නැහැ. වෙන වේගෙන් ගියේ. මම කිව්වේ මෙයාට කිඹුරෙට කොල්ල. දැන් මෙයාට මෙහෙම පයින්න පුළුවන්. මේ අතර ඔහොම ඉන්න එක්කෙනාට මෙහෙට පැන දෙයි මෙන්න මෙහෙට. මෙහෙම ඇඟින් වෙරාරම් පයින්නවා. මේ පැත්තට පයින්න. මේ පයින්නේ දෂ්ට කරන්න බලාගෙන කට අරගෙන මේ පයින්න. දැන් මෙයාට ඕනම් මම කකුල් දෙක අතේ උතරින් දරනවා. මගේ මේ බූට් එක හිල් වෙනවා මෙයා ගෙවුවා. ඔව්. දලංගල් දෙකමාරක් දිගයි. කටේ දෙකමාරක දාලා තියෙන්නේ මෙයා මේ සයිස් එකේ. මේ අපි දැන් 100ක් විතර වලකට පොළඹ ගහුවන අඩි මොකද මිනිස්සු පොළඹ මරනවා. ඒ කියන්නේ ඒකට මේක දැක්ක ගමන් මූ මෙහෙමයි කියලා ගිහින්ම මරලා දානවා. ඒක ඇයිලාද හැබැයි මේ සතු පරිසරයේ ඉන්න ඕන. මෙයාලා මරලා අපිට ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ කවදාවත්. ඒ කියන්නේ මේගොල්ලෝ නැති කාලෙක පරිසරයේ සමතුලිතතාවය නැති වෙනවනේ. ගේම් බොමීයෝ ටික වැඩි වෙනවා. ඒකෝට අපිට ජීවත් වෙන්නත් බැහැ. දැන් මෙයාලගෙන් අපිට ලෙඩ රෝග හැදින්නේ නැහැ. මේ සතෙක් කියනකොට කෑවොත් තමයි වැඩි. කෑවොත් තමයි. නමුත් ඉතින් දස්න වාර්තා වෙනත් අඩුයිනේ. හැමම කලාතුරකින් සතෙක් මෙහෙම දස්ත කරන්නේ. ඒක රැයට යනකොට ටෝච් එකක් එහෙම අරන් යන්න කියන්නේ ඒක. එතකොට මේ සතෙක් ඉන්නවනම් පේනවනේ. මෙයාලා රැට ඇවිදිනෝනේ. රැයට තමයි මෙයා සාමාන්‍ය රැය 10න් පස්සේ වගේ ඊට පයි. රැයටත් 10 වගේ වෙනවා මේ එළිකෙනකොට. අපේ කියා කිව්වේ නම් ඉන්නේ කොතනද මේගොල්ලෝ රැය අපි එතනින් ඉහළ පටන් ගන්න වැඩි. ගොඩක් දුර කියන්නේ අන්තර සීමා ගොඩක් දුරට යනවා. සාමාන්‍යයෙන් දැන් නායක නම් වර්ග කිලෝමීටර් දෙකක් වගේ ඇවිදිනවා මේ යාගේ වපසරිය. මෙතන ඉඳලා වර්ග කිලෝමීටර් දෙකක්. මේගොල්ලොත් ඒ වගේ ඒ කියන්නේ එක දවසක් නෙමෙයි. දැන් ඒරියා එක කිලෝමීටර් දෙකක් වගේ මෙයාලත් ඒ වගේ ඒරියා එකක් අරගෙන. දැන් වල රොදේ කියන මේ සතෙන් දැන් අවුරුදු 4-5ක් වෙනවනේ. රටවුන් තැටිද දන්නේ නේද? මේකට පැටවුනේ මේගොල්ලන්ගේ. අපි අර ගෑල්ලා කිරමින් කියනවා මට ළඟ. නේද කෑලා? මේක කලනෝ නම් හොඳටම දැනගෙන ඕන අල්ලන්නේ නැත්නම් නම් බෑ. ෂොට් එක හම්බ වෙනවා. ඔව්. යම්ලා දෂ්ට කරන එක නැත්නම් ඔලින් අල්ලනවා නම් හොඳටම නෑ දැනගෙන. යනවා දැකදී නෑ දැන් අර බටේ තිබ්බා ටක් ගාලා යනවා. ඔව් මේගොල්ලෝ හොඳ. යා ඉන්දියන් බලන්න.